මමයි අද ඩිස්කෂන් එක එහෙම කරේ මේ ටිකේ මම එක්සෑම් වගේක් ලියනවා තව. එතකොට මේ දවස්වල මගේ ඇවරේජ් නිදියන වෙලාව පැය 2යි විනාඩි 45යි පහුගිය මාස එකහමාරකට විතර. ඒතර මාරම ඒ කියන්නේ පැය 2යි විනාඩි 45යි තව පැයක් විතර නිදිය ගන්නවා වාහනේ යන ගමන්. කියන්නේ මග නිදියන ඒවා. සාමාන්‍යයෙන් මේ කියන්නේ සමහරු වගේ කියන්නේ අම්මලා තාත්තලාවත් දැකලා නැහැ සති ගානකින්. අර මේ ටිකේ ටිකක් ඊටාම අමාරුයි වැඩේ බැලන්ස් කරගෙන යන්න දැන් හරි. දැන් හෙට ඉඳන් ආයි ගේම් එකේ ඉන්නේ. හැබැයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලටත් කියන්නේ මම කරන්නේ මොකක් හරි විශේෂ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා නම් ඒ කාලේ කමන්නේ මේ කාලේ නම් මට මොකුත්ම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ කිසිම ආතල් එකක් ඕනේ නැහැ. මේ කාලේ මට පොඩ්ඩක්වත් සැපේ ඉන්න ඕනේ නැහැ. මං හොඳට කාලා බීලා ඉන්න ඕනේ නැහැ. හොඳට නිදියන්න ඕනේ නැහැ කියලා යම් නිශ්චිත කාල රාමුවක් තීරණය කර ගන්නවා. ඊට පස්සේ ඒකේ මැරෙනකම් වැඩ කරනවා. ඔයාලට තියෙන දවස් 130යි. ඔන්නම් එහෙම තීරණයක් ගන්න පුළුවන්. දවස් 130ක ප්‍රොජෙක්ට් එකක්. පණ ටික ඉතුරු වුණොත් ඇතිනේ. දවස් 130ක ප්‍රොජෙක්ට් එකක්. මම වැඩ කරන්නේ එහෙමයි සාමාන්‍යයෙන්. ඒක හොඳ නෑ. ඒක සෞඛ්‍ය වශයෙන් හොඳ නෑ. නමුත් ඉතින් ජීවිතේ එකපාරක් දෙපාරක් කරාට කවදාවත් අපරාධ වෙන එකක් නෑ. පුල්ම මහන්සි වෙලා දවස් 130 දවසකට පැය දෙකක් තුනක් නිදියාගෙන ඇහැරලා ඉන්න මුළු වෙලාවෙම වැඩ කරලා මන්නම් පුළුවන් තරම් ඒ කියන්නේ යන එන ඒ කියන්නේ දැන් නුවර පන්ති හිම යනකොට නිදිය ගත්තා හැගෙන. එහෙමමයි නිදිය ගත්තේ. පහුගිය ටිකේ නැත්තම් ඇඳක නිදියගෙන නෑ පහුගිය කාලේ මතක ඇති කාලෙක. ටිකක් තියෙනවා ඉතින් ඒ කියන්නේ පැය භාගේ පැයේව තියෙනවා. මේ ටිකේ ටිකක් වැඩි. හරි. ටිකක් නෙමෙයි වැඩ වැඩි වෙන්න පුළුවන් කොයිසේද ඒසේ වැඩි මොකද ගෙස් පේපර්ස් කියන්නේ පන්තියේ වැඩ ටික තියෙනවා ගෙස් පේපර්ස් ටික ඉවරයක් කරගෙන යනවා මේ ෆයිනල් පේපර්ස් ටිකේ වැඩ ටික නම් ඉවරයි දැන් ඊළඟට මේ අනිත් වැඩ ටික තියෙනවා මගේ ඒ නිසා එහෙම අර ඕනනම් ඔයාලට තීරණය කරන්න පුළුවන් දවස් 130ක ව්‍යාපෘතිය අර do or die එච්චරයි මරුන් නැත්තම් පාස් වෙනවා එහෙම කරන්න පුළුවන් හරි දැන් එතකොට හරිද හරි එන්න මේකට හරිද එන්න පිටුවංග 6ට සදනාත්තන් පිටුවංග 6 මට ලොකු ආසාවක් තියෙනවා මේ ඒක කරන්න වෙන්නේ නැහැ දැම්මම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් වලින් PhD එකක් කරන්න. ඒක කරන්න අවුරුදු 5ක් යනවනේ. ඒතර අවුරුදු 5ක් එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ ඒක කරනවා නම් වෙන රටකට ගිහිල්ලා කරන්න ඕනේ. ඒ කියන්නේ වෙනම ප්‍රොජෙක්ට් එකක් ඒකට ඇප්ලයි කරලා ලොකු කතන්දරයක් තියෙනවා. මගේ යාළුවෝ ගොඩක් කට්ටිය දැන් ලංකාවේ නෑ. ඒ එක දේවල් වලට ගිහිල්ලා ඒ කියන්නේ අර එහෙම ක්‍රවුඩ් එකක් එක්ක ඉඳිද්දි දැන් ඔයාගේ යාළුවෝ කට්ටිය ඔක්කොම පොල් විකුණන එකනම් කරන්නේ ඔයාට මුදලාලි වගේ වෙන්න තමයි ආසාව වෙන්නේ. ඒත් ඔයාගේ යාළුවෝ කට්ටිය ඉන්නේ නිකන් අර තව හොඳට ඉගෙන ගන්න ඕනේ, තව වැඩ කරන්න ඕනේ, තව හොඳ කියන්නේ අධ්‍යාපනයට ලොකු වැලියු එකක් දෙන මිනිස්සු වටේ නම් ඔයා ඉන්නේ. හැම වෙලාවෙම ඔයාටත් හිතෙනවා තව ඉගෙන ගන්න ඕනේ කියලා. ඒකනේ කියන්නේ මිනිස්සු හැම වෙලාවෙම තමන්ගේ වටේ ඉන්න මිනිසුන්ගේ ගෙන් ලොකු දෙයක් ගන්නවා. ඒ නිසා ඔයා ආශ්‍රය කරන මිනිස්සු හැම වෙලාවෙම හරියට තීරණය කරලා ආශ්‍රය කරන්න. නැත්තම් ඒ වටේ ඉන්න මිනිස්සු බවට තමයි පත් වෙන්නේ අන්තිමට. හරි? එතකොට මේ ඒක ඉතින් කරන්න බැරි නිසා ඒක මේ දවස්වල කරන්න බැරි නිසා මේ දවස්වල ගන්න බෑනේ ඒක. ඒ නිසා උත්සාහ කරනවා MSc එකක් කරන්න. MSc එකක් කියන්නේ මේ පළවෙනි එකෙන් පස්සේ කරන දෙවෙනි එක කියන්නේ දෙවෙනි ඩිග්‍රී එක. ඉගෙන ගන්න ආස වුණාම ඒ කියන්නේ මේ දේවල් පැත්තට යනකොට ඒක ඔයාලට තේරෙයි සමහරට ඔයාලා වුණත් මේ ගොඩක් දේවල් ඔයාලට මේවට ආසයි නම් ඔයා කවදාවත් කැම්පස් එකට ගිහිල්ලා එක ඩිග්‍රියක් කරලා ඉවරලා නතර වෙන්නේ නැහැ. අනිවාර්යෙන් තව ගොඩක් ඒවා කරනවා. අර ඉගෙන ගන්න ආසයි කියන එක වෙන කතන්දරයක්. එතකොට මේ ලෝකේ දකින්න විදිය වෙනස් වෙනවා. හරිද?
ඔය මං කියනවා සමහරලාට වඩා කැම්පස් ගිහින් අවුරුද්දක් දෙකක් යද්දි